සේජන මාලිනියගේ වියෝව නමින් කඳුළු හලන හදවත් බොහෝමයක් තවමත් ඉතිරිව ඇත. ඒ අතරේ නිලෝපා ශාමලී පෙරේරා අපට සුවිශේෂී තැනැත්තියකි. වසර 18ක් මුළුල්ලේ මාලිනියගේ සුවදුක් විමසමින් ඇය සමග සෙවණැල්ලමින් සිටි තැනැත්තිය ඇයයි. ඉතින් ඇය සමගයි මේ කතාබහ. මගේ ගම තමුත් ඒගම මම රැකියාවක් හොයමින් ඉන්න කාලෙක මාලිනී මිස් දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මම මිස් ළඟට ආවේ. ඒ 2007 අප්‍රේල් මාසයේ. එතුමා ලැබේ ගෙදරක. එදා මාලිනී මිස් මාව ආදරයෙන් පිළිගත්තා. මාලිනී මිස් හරිම කරුණාවන්ත කෙනෙක්. මම හිත රිද්දන උඹ බං කියලා කතා කරන අය ළඟ ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් මාලිනී මිස් කවදාවත් මට එහෙම කතා කළා නැහැ. පළවෙනි දවසේ මිස් මාව ආදරයෙන් පිළිගත්තා. ඒ ආදරේ එන්නෙන් වැඩි වුණා මිසක් මේ ගත වුණු අවුරුදු 18න් එකම දවසක්වත් මිස් මගේ හිත රිදවලා නැහැ. ඒ නිසාමයි මිස් නැති වේදනාව මට මේ තරම් දැනෙන්නේ. මිස් එක ජාතියේ කෑම කන්න හරිම ආසයි. මට ඒ හැමදේම හදන්න පුළුවන් නිසා මිස් කියන්නේ මොනවද මං ඒක එයාට හදලා දෙනවා. ඒත් කොහේ හරි ගිහින් රස කෑම වේලක් කාලාවත් කවුරු හරි කෑම වේලක් ගෙනාවත් මිස් කියන්නේ නිලුක්කගේ කෑම වගේ රහ නෑ කියලයි. මිස් වැඩිපුරම කැමති ගමේ කෑම බීම් වලටයි. අස්නීපෙන් හිටිය අන්තිම දවස්වල මිස්ට බත් කන්න දුන්නේ නැහැ. ඒත් මන් ළඟට ගිහාම මට බත් උයලා දෙන්න කියලා කිව්වා. මට හරිම දුකයි. වෛද්‍ය උපදෙස් නිසා මට ඒක කරන්න බැරි වුණානේ මගේ මිස් වෙනුවෙන්. මිස් අසනීප වුණාට පස්සේ එයා වෙනුවෙන් කෑම බීම හදද්දී මම වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දා. එහෙම කළේ මිස් දරේ නිසා එයාව ඉක්මනින් සනීප කරගන්නයි. ඒත් අපි නොහිතපු වෙලාවක මිස් අපිව දාලා ගියා. මං ආව මුල් කාලෙත් මිස් අසනීප වුණා. ටික දවසක් හොස්පිටල් ඉඳලයි සනීප වුණේ. ඊට පස්සේ මිස් හදවත් සැත්කමට ඉන්දියාවේ ගියා. මිස් ඒ ගමනේ ගියේ යාගේ යාළුවා රේඛා මිස් එක්කයි. වරින් වර මිස්ගේ අසනීප තත්ත්වය මතු වුණත් ප්‍රතිකාර අරන් සනීපෙන් හිටියා. 2012 අවුරුද්දේ වගේ තමයි අපි මාදිවෙල මේ ගෙදරට ආවේ. ඇය ලෙඩ දුක් ගැන කම්පා වුණු කෙනෙක් නෙවෙයි. හැම දෙයකම හරිම උපේක්ෂාවෙන් මුහුණ දෙන ශක්තිමත් හිතක් එයාට තිබුණා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 20 වෙනිදා මිස්ට ගොඩාක් අසනීප වුණා. එදා රෝහලට ගිය මිස් ගෙදර ආවේ මාර්තු 20 වෙනිදා. ඒ එද්දි මිස් හිටියේ ගොඩාක් දුර්වල වෙලා ඇවිද ගන්නත් අමාරු වුණා. ඒත් මිස් ටික ටික සුව වුණාට පස්සේ හිමීට ඇවිදින්නත් ගත්තා. පාර අසනීප වෙලා මිස් රෝහලේ දවස් 5-6ක් හිටියා. අන්තිම දවස වෙද්දි මිස් කතා කළේ අමාරුවෙන්. ඒත් මූණ දිහා බලාගෙන හොඳට කතා කළා. එදා 23 වෙනිදා උදේ රෝහලට ගිය මම එදා රෑ 7 වෙනකම්ම මිස් ළඟ ඉඳලා ගෙදර ආවේ. එදා රෑ 12යි 1යි අතර තමයි අපිට ආරංචි වුණේ මිස් සදහටම අපිව දාලා ගියා කියලා. ඒක තමයි මං ජීවිතේ මෙතෙක් අහපු මට දරා ගන්න අමාරුම වෙච්ච දේ. එදා හිතට දැනුණු වේදනාව අදත් මට දැනෙනවා. අපේ මිස් අපි ළඟ නෑ කියන මතක් වෙන වාරයක් ගානේ. මිස් ගොඩක් ගුණ යහපත් කෙනෙක්. ලස්සන මූණක් වගේම එයාට ලස්සන හදවතක් තිබුණා. එයා මට අම්මා කෙනෙක්, සහෝදරියක් වුණා. මගේ ප්‍රශ්න, මගේ දරුවන්ගේ ප්‍රශ්න, ඒ හැම දෙයකදීම මිස් මට ගොඩාක් උදව් කළා තියෙනවා. මගේ පෞද්ගලික ජීවිතයේ හැමදේම මිස් දන්නවා. උදව් ඕනුන හැම තැනකදීම මිස් මට උදව් කළා. ඒ වගේම අවවාද උපදෙස් දීලා මගේ හිත ශක්තිමත් කළා. කවදාවත් මාව තනි කළේ නැහැ. ඒ වගේම මමත් මිස් වෙනුවෙන් කළේ රැකියාවට වැඩි දෙයක්. මගේ අම්මට වැඩියෙන් මම මිස්ට ආදරය කළා. මට පුළුවන් උපරිමයෙන් මම මිස්ව බලාගත්තා කියන සතුට විතරයි අද මට තියෙන්නේ. මං යාට කැව්වා, පෙව්වා. ඒ කිසිම දෙයක් වදයක්, කරදරයක්, මහන්සියක් විදියට මට කොයිම වෙලාවකවත් දැනුන්නේ නැහැ. අසාධ්‍ය වුණු වෙලාවල් වල මිස්ගේ කැතකුණු අත ගෑවත් මට ඒ කිසි දෙයක් අප්‍රසන්න වුණේ නැහැ. ඒ තරමටම මම මිස්ට ආදරය කළා. ඒ නිසාම මිස්ට අසාධ්‍ය වුණු වෙලාවක වුණත් එයා අපිව දාලා යයි කියලා නිකමටවත් හිතුනේ නැහැ. මං හිතනවා මිස්ටත් එහෙම හිතුනේ නැහැ කියලා. එයා මරණය ගැන කතා කළේ නැහැ. මමත් බලාගෙන හිටියේ අපේ මිස් මේ පාරත් සනීප වෙලා ගෙදරෙයි කියලා. හැමදාම නිින්දෙන් උදේට අවදි වෙද්දී අපේ මිස්ව මතක් වෙනවා. ඒ කටහඬ ඇහෙනවා. උදේට අවදි වුණු ගමම මිස්ට තේක ඕන. අසනීප වෙලා හිටියත් ඒක වෙනස් වුණේ නැහැ. වෛද්‍ය උපදෙස් විදියට මම මිස්ගේ තේක හදලා දුන්නා. අන්තිම දවස්වල මිස් කන්න බොන්න ආස දේවල් ඒ විදියටම දෙන්න මට බැරි වුණා. ඒ මිස්ව ගොඩක් පරිස්සම් කළේ එයාගේ හොඳටයි. ඒත් අන්තිමට අපි පෙරදුනා. අපේ මිස් අපිව දාලා එයාගේ ඉරණම් ගමන ගියා. ඒත් ඒ වේදනාව මිස් නැති අඩුව මගේ හිතේ හැමදාම තියෙයි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.